අමුවන රසවත් මිනිසුන් චතුර අද වෙනකොට ඩ්‍රෝන කියන්නේ නැතිවම බැරි යානයක් වෙලා තියෙනවා. රටකින් රටකට ගිහිලා බෝම්බ දාන්න වගේම කෘෂිකර්මාන්තයේ ඉඳලා මහා විශාල ක්ෂේත්‍රයක් දක්වා මේ වෙනකොට ඩ්‍රෝන තාක්ෂණය විහිදිලා තියෙනවා. ලක්ෂ කිව්වා වගේම ලක්ෂී මේ අර විනාශකාරී වැඩවලටත් හොඳ වැඩවලටත් දෙකටම මේ ඩ්‍රෝන් යොදා ගන්නවා. කෘෂිකර්මාන්තයේ පැත්තෙන් අපි දැක්ක ලංකාවේ බොහෝම දියුණුවක් මේ දවස්වල ඩ්‍රෝන් පැත්තෙන් පොහොර දානවා, විවිධ කෘමිනාශක වර්ග හිනවා, මේ වගේ වැඩ ගොඩක් කරනවා. ඒ වගේම තව තවත් විශාල වැඩ කන්දරාවක් කරනවා. දැන් මේ වෙරළ සංරක්ෂණයටත් මේ ඩ්‍රෝන් යොදා ගන්න පහුගිය දවසක කටයුතු කරලා තියෙනවා. වෙරළ සංරක්ෂණයේ මේ ප්‍රධාන අරමුණක් තමයි මේකෙදි විශේෂයෙන් වෙරළේ සමෝච රේඛා සටහන් කරගන්න මේ ඩ්‍රෝන යොදා ගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන් සූදානමින් ඉන්නවා. බලමුකෝ දැන් මේ කතාව කොහොමද වෙන්නේ කියලා. වෙරළ සංරක්ෂණය වගේම වෙරළ සම්පත් කළමනාකරණය ඉතා වැදගත් අංශයක්. ඒකට ප්‍රධාන හේතුව අපේ රට වටේම මුහුද තිබීම, අප දූපතක් වීම. අපේ සංචාරක කර්මාන්තය රැඳිලා තියෙන්නේ අපේ වෙරළත් එක්ක. අපේ පිහිවර කර්මාන්තය රැඳිලා තියෙන්නේ වෙරළත් එක්ක. 2004 සුනාමියේදී අපේ වෙරළට දැඩි හානි සිදු වුණා. අදත් සමහර ඉදිකිරීම් නිසා වෙරළට හානි වෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙරළ ආරක්ෂා කර ගැනීමේ මහත් සටනක යෙදෙන්නට සිදුව තිබෙනවා. අපේ වෙරළ පිළිබඳ නිරන්තර අවධානය වෙරළේ සමෝච්ච රේඛාවල සිට ඉතා ඉහළ අධීක්ෂණ ක්‍රියාවලියක් සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. ඩ්‍රෝන් කියලා කියන තාක්ෂණයේදී මෙතනදී මේ අපිට අදාළව ඔය කියන කැමරාවකින් එක එක ශ්‍රේෂ්ඨවලට සාමාන්‍යයෙන් විවිධාකාර විදියට යොදා ගන්න අතරම අපි යොදාගන්නේ ඒක හරහාකට අපි අනුබද්ධව කියන්නේ ඉන්බිල්ට් එන සෙන්සර්ස් 6කින් සමන්විත ඩ්‍රෝන් කැමරා සහිත යානාවක් යොදාගෙන ඉන්පස්සේ ඒකෙන් ගන්න ඡායාරූප භාවිතා කරලා කොහොමද අපි අපේ දෙපාර්තමේන්තුව තුලින් කරගෙන යන කටයුතු රාජකාරී කටයුතු නවතාවයකින් කරන්නේ කොහොමද කියලා එක කරන්න තමයි මේක යොදාගෙන තියෙන්නේ. ඇත්තටම චන්ද්‍රිකා ඡායාරූප කියලා කියන්නේ චන්ද්‍රිකා වලින් හරහා ගන්න ටිකක් ඈත ඉඳලා ගන්න ඡායාරූප. ඒක ඊට වඩා සමහර 13ක විතර සුපැහැදිලිතාවයක් තියෙනවා. අපි ගන්න ඉතා සමීපව මීටර් 100ක් විතර තියෙන උසකින් තමයි අරගන්නේ. සමහර වෙලාවට චන්ද්‍රිකා ඡායාරූප ගත්තම මේ කියන භූගෝලීය තොරතුරු පද්ධති හරහා කටයුතු කරනකොට සංයම් බාධාවල් වෙනව පුළුවන්. මොකද වලාකුළු වලින් සමහර වෙලාවට ඊට අවශ්‍ය වෙන භූමිය බැහැලා තියෙනවා. නමුත් මේ කියන ඩ්‍රෝන් ඡායාරූපවලදී එහෙම වෙන්නේ නැහැ. වර්තමානයේ මේ විදිහට අපි ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරලා මේ වෙරළ කලාපයේ තියෙන හැඩතල කලාපයේ වර්තමාන තත්ත්වය ගැන විශේෂ දත්ත සමූහයක් මේ අපිට කරන්නේ. මේ දත්ත සමූහයේ තියෙන වටිනාකම තමයි අනාගතයේ මේ වෙරළ කලාපයේ තියෙන වෙනස්කම්, ඒ වගේම අනාගතයේ වෙරළ කලාපයේ තියෙන සංවර්ධනයට අවශ්‍ය තියෙන තැන්, ඒ වගේම වෙරළ කලාපයේ තියෙන ආරක්ෂා කරගත යුතු තැන්, ඒ වගේ මේ විදිහ අඳුරගෙන මේ දත්ත ලබා කරන රටේ අනිකුත් ආයතන සමග සහයෝගයෙන් දත්ත උපමාන කරගෙන රට මනාලෙස සංවර්ධනය කිරීමේ අවස්ථාවේ අපි මේ විදිහ හඳුනාගන්න නිසා ඒ අලුත් තාක්ෂණය භාවිත කරලා මේ අවශ්‍ය පියවර ක්‍රමවේදයන් කරන අපි බලාපොරොත්තු වෙනවා. මේ අපේ ලංකාවේ තියෙන මේ වෙරළ කලාපයේ තියෙන තත්ත්වය අනිත් රටවල් හරහා වුමාරු කරගෙන ඊට වඩා හොඳ ක්‍රමයකට දේශගුණ කාර්යගුණ විපර්යාසයන් සඳහා ලංකාව අනුහුරු හුරු කිරීමේ තත්ත්වයට අපි යන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යාපෘතිය මසල කරනවා. අපි පටන් ගත්ත ඉතාමත් හොඳ ව්‍යාපෘතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ පැවැත්වීමට යෝජිත මෙම 5 දින භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව විරල සංරක්ෂණ හා විරල සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ යෙදවුම් පදනම් කර ගනිමින් විශේෂයෙන්ම සැකසූ මොඩියුලයකි. මෙතෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනය විසින් සම්ප්‍රදායක් ලෙස පවත්වනු ලැබූ පොදු භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව වෙනුවට ප්‍රථම වතාවට විරල සංරක්ෂණ හා විරල සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ යෙදවුම් පදනම් කර ගනිමින් මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර එය දෙපාර්ශ්වය සඳහාම වැදගත් හා තිරසාර සන්ධිස්ථානයක් වනු ඇත. ඉහළ තාක්ෂණික මෙවලම් සහිත භූගෝලීය තොරතුරු පද්ධති ඒ ආයතනවල යෙදවුම් පදනම්ව හැදෑරීම හා ආයතනයේ රාජකාරි සඳහා යොදා ගැනීම
එම තාක්ෂණය ආයතනය තුළ මෙවලමක් බවට පත් කිරීමේ සාර්ථකව ක්‍රමවේදයයි. එසේ නොමැතිව හුදෙක්ම පාඨමාලාවක් ලෙසින් පමණක් හැදෑරීමෙන් කෙටි කලක ඇවෑමෙන් මේම පුළුල් ලෙස අමතකව යනු ඇත. රාජකාරී යෙදවුම් සඳහා ඉලක්කගත නොවුණු පාඨමාලා මොඩියුල හැදෑරූ 100 ගණන් පිරිස අතර අති බහුතරය මෙම විෂය අතහැර දමා ඇත. ඊට හේතුව පාඨමාලා මොඩියුල දෛනික රාජකාරී යෙදවුම් සඳහා ඉලක්කගත නොවුණු බැවිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනය විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහා ඉදිරියේදී පවත්වනු ලබන මෙම පාඨමාලා මොඩියුලය ඒ අත්දැකීම මතින් ගොඩනැගෙන්නකි. ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ බලධාරීන් සමගද සාකච්ඡා කර මෙම පාඨමාලා මොඩියුලය සකස් කර ඇත. මෙම භූගෝලීය තොරතුරු පද්ධති වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහා යොදා ගැනීම රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තියත් සමගද සමගාමී වන්නකි. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන පළමු උක්ත පාඨමාලාව සඳහා උද්‍යෝගීමත් හා ක්‍රියාශීලීව සහභාගී වන පිරිසක් තෝරා ගැනීමට අපේක්ෂාව වී තිබේ. එමෙන්ම මුල් කණ්ඩායමෙහි යම් පිරිසක් තුළ භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳව මූලික දැනුමක් පැවතීම මෙම පාඨමාලාව පැවැත්වීමේ අරමුණෙහි තිරසරභාවය සඳහා වැදගත් වන බැවින් එවැන්නන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට අදහස් කර ඇත. කෙසේ වෙතත් මෙම පාඨමාලාව අඛණ්ඩව දින 5ක් නේවාසිකව පැවැත්වන බැවින් වඩාත් උද්‍යෝගීමත් හා ක්‍රියාශීලීව සහභාගී විය හැකි පිරිසක් තෝරා ගැනීම වැදගත්ය. පෙබරවාරි මාසයේ මැද සතියක පාඨමාලාව පැවැත්වීමට සාකච්ඡා කර ඇත. මෙම පළමු කණ්ඩායම සඳහා ප්‍රාදේශීය කාර්යාලවල හා ප්‍රධාන කාර්යාලය යන සමස්ත දෙපාර්තමේන්තුව නියෝජනය වන පරිදි 20-25 අතර කණ්ඩායමක් දෙපාර්තමේන්තු රාජකාරී කටයුතු වලට බාධාවක් නොවන පරිදි ඒ ආයතන හා අංශ ප්‍රධානීන්ගේ නිර්දේශය සහිතව තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ.